සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න අද වීඩියෝ එකෙන් අරගෙන එන්නේ අපි අප්‍රේල් මාසේ ගියපු ට්‍රිප් එක ගැනයි. මේ බ්‍රහස්පතින්දා දවසක් අද බබාලට ඉස්කෝලේ කලින් ඇරියා. මෙයාලගේ අද ඉස්කෝලේ අන්තිම දවස. ඉතින් මේ පේනවනේ ඒ හින්දා තමයි මේ මහන්සි පිටේ ඉන්නේ. ඉතින් ඇත්තටම අපි ට්‍රිප් එකේ යන්න හිතාගෙන හිටියේ සිකුරාදා උදේ. ඒ වුණාට අපි හිතුවා බබාලට ඉස්කෝලේ කලින් ඇරපු නිසා ගමනේ භාගයක් හරි අද හවස් වෙනකොට ගිහින් ඉවර කරනවා කියලා. මොකද අපි මේ යන්නේ කිලෝමීටර් 650 ගාණක් විතර යන දුර ගමනක්. ඔන්න ඉතින් කිලෝමීටර් 300 ගාණක් විතර ඇවිල්ලා හවස් වෙනකොට අපි මග තිබුණු පුංචි ලස්සන ටවුන් එකක නතර වුණා. ඊට පස්සේ මේ රෑ වෙලා අපි ඩිනර් එක ගන්න එළියට ආවා. ඒ ඇත්තටම මේක පුංචි රූරල් ටවුන් එකක් වුණාට හරිම ලස්සන වයිබ් එකක් තමයි තිබ්බේ මේකේ. ඉතින් මේ අපි ඩිනර් එකට ආව ගමන් මේ පහුවදා උදේ අපි උදේම පිටත් වුණා ගමන යන්න. මොකද අද අපි යන්නේ මගේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් එයාලා අපි එනකන් දැන් මේ මග බලාගෙන ඉන්නේ. ඔන්න ඉතින් මේ ගමන අපි ගිය දවස්වල ඔස්ට්‍රේලියාවෙත් ඉතින් පෙට්‍රල් ප්‍රශ්නේ එයි කියලා ටිකක් බයෙන් හිටියේ දවස්. ඉතින් අපි කාර් එකේ පෙට්‍රල් අඩු වෙන ගානට මේ ෆුල් කරගෙන තමයි මේ ගමන ගියේ. මොකද අතරමඟ යනකොට ෂෙඩ් එහෙම නැති පැතිය අහු වෙනවා. ඉතින් අපිට බයයිනේ. ඒ නිසා අපි ඔන්න මේ ටවුන් එකෙන් උත් ආපහු පෙට්‍රල් ගහගෙන දැන් මේ යන්න පිටත් වෙන ගමන් තමයි ඉන්නේ. අපි හිටිය ටවුන් එක පහු කරලා ටික දුරක් ආවට පස්සේ අපි හයිවේ එකෙන් වෙන පොඩි පාරකට වැටුණා. ඉතින් මේ පාර ගොඩාක් මේ ෆාම්ස් එහෙම තියෙන පැත්තකින් තමයි යන්නේ. ඉතින් හරිම ලස්සනයි වටපිටේ එක එක විදිහේ ෆාම්ස් තිබ්බා. සත්තුන්ගේ ඒවා වගේම එක එක දේවල් වගා කරපු පැතිත් තිබ්බා. හරිම ලස්සනයි. අපිට අදත් කිලෝමීටර් 300 ගාණක් යන්න තියෙනවා. ඉතින් අපි කිලෝමීටර් 100 ගාණක් විතර ආවට පස්සේ තවත් පුංචි ටවුන් එකක නතර කරා කොෆි එකක් බොන්න කියලා. ඉතින් ඒකේ ලස්සන පුංචි කැෆේස් ගොඩාක් තිබ්බා. මේ බලන්නකෝ ඉස්සර කාලේ තිබ්බ අර ෂෙඩ් වල තියෙන තෙල් ගහන එකක්. ඉතින් ඒක ගලවලා තිබ්බේ නෑ. ඒ කැෆේ එක ඉස්සරහා ඒක එහෙමම තියද්දි තමයි හදලා තිබ්බේ. ඉතින් මම කිව්වේ නෑනේ අපි කොහෙද යන්නේ කියලා. අපි රොක්හැම්ප්ටන් ඉඳලා ටූම්බා වලට තමයි අද යන්නේ. ටූම්බා කියන්නේ ක්වීන්ස්ලන්ඩ් ස්ටේට් එකේ තියෙන ලස්සන පැත්තක්. ඔන්න දැන් අර ඉස්සරහා පේන්නේ ටූම්බා සිටි එක තමයි. ඉතින් ඔන්න කිලෝමීටර් 300 ගාණක් ඇවිල්ලා අපි ටූම්බා වලට ආවා. ඔන්න ඉතින් අද අපි යන්නේ මගේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම හොඳම යාළුවාගේ ගෙදර. ඒ වගේම මගේ හස්බන්ඩ්ගේ ඉස්කෝලේ කාලේ ඉඳන්ම හොඳම යාළුවාගේ ගෙදර. ඉතින් අපි දෙන්නගේම හොඳම යාළුවෝ දෙන්න තමයි මැරි කරලා ඉන්නේ. ඉතින් මේ ගමන අපි දෙන්නටම විශේෂ දවසක්. ඔන්න අපි ඊට පස්සේ යාළුවාගේ ගෙදර ගිහිල්ලා ලන්ච් එක එහෙම අරගෙන හවස් වෙලා අපි ආවා ටූම්බා වල තියෙන ජැපනිස් ගාඩන් එකක් බලන්න. අපි ටූම්බා වල දවස් 2ක් ඉන්නවා. අපි හෙට දවසේ වෙන ගමනක් යන්න තියාගෙන ඉන්න නිසා අපි හිතුවා හවස් වෙලා මහන්සි බලන්න නැතුව මේ ගාඩන් එක බලන්න එනවා කියලා. ඇත්තටම හරිම ලස්සන ගාඩන් එකක්. මේ වීඩියෝස් වල පේනවට වඩා හැබැයිම බලනකොට පුදුම ලස්සනක් තිබ්බේ ඒකේ. ඉතින් මේ ගමනට අපේ යාළුවාගේ
ගෙදරට තවත් අපේ හස්බන්ඩ්ගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවෙකුත් ඇවිත් තිබ්බා. ඉතින් ඒගොල්ලොන්ට නම් අද පුදුම සතුටක් තියෙන්නේ. තුන්දෙනා එක්කලා ෆොටෝ ගන්නවා හැම මේ පේනවනේ. අපි මේ ගමන ගියේ අප්‍රේල් මාසනේ. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ඕටම් එකේ. ඒ වුණාට ක්වීන්ස්ලන්ඩ් වල සාමාන්‍යයෙන් නම් අපිට ඕටම් කලර්ස් බලා ගන්න අමාරුයි. මොකද ටිකක් සීතල වෙනවා අඩුයිනේ. ඒ වුණාට ටූම්බා කියන්නේ ටිකක් සීතල පැත්තක්. ඉතින් ලොකුවට කලර්ස් වෙනස් වෙලා නැතත් ටික ටික ඔටම් කලර්ස් ඇවිත් තිබ්බා අපිට බලන්න. අපි තව සති 2-3ක් පරක්කු වෙලා ආවනම් අපිට හොඳටම ඔටම් කලර්ස් බලා ගන්න තිබ්බා. ඒ වුණාට ඉතින් අපිට බබාලගේ ඉස්කෝලේ නිවාඩු කාලේනේ යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි අපි මේ කාලේ ආවේ. සෑහෙන හවස් වෙනකන් මේ ගාඩන් එකේ ඉඳලා මගේ යාළුවාගේ ගෙවල් ළඟ තියෙන තවත් ගාඩන් එකකට ආවා. බබාලට සෙල්ලම් කරන්න ඕන නිසා. ඊට පස්සේ ඉතින් අපි හවස යාළුවාගේ ගෙදර ගිහිල්ලා රෙස්ට් එකේ හිටියා කතා කර කර. මම වීඩියෝ කරන්න නම් ගියේ නෑ. මේ පහුවදා උදේ අපි ගියා මෙහෙ තියෙන ආමි එයා ෆෝස් මියුසියම් එකක් බලන්න. ඉතින් මේක නම් පුද්දාලා පුදුම විදියට ආස වෙච්ච තැනක්. ඉස්සර කාලේ ඉඳන්ම තිබ්බ එක එක විදිහේ ගුවන් යානා මේකේ බලා ගන්න තිබ්බා. ඉතින් මේ වගේ දේවලුත් බලන්න කැමති අය ඇතිනේ. ඉතින් මම සද්ද නැතුව මේ වීඩියෝස් ටික ඔයාලට දාන්නම් බලන්න. පොඩි අය එහෙම ඉන්නවා නම් එයාලා ආසයිනේ මේ වගේ දේවල් බලන්න. ඉතින් ඔන්න ඔයාලත් ආසාවෙන් බලාගෙන ඉන්නකෝ අපි මොනවද බලන්න ගියේ කියලා. They'll take it.
ඔන්න ඉතින් අර මියුසියම් එකත් බලලා අපි ආවා ටූම්බා සිටි එකේ තියෙන රීජනල් කවුන්සිල් එකේ තියෙන මියුසියම් එක බලන්න. ඉතින් ඒකත් පොඩි අයට පුදුම විදිහට වැදගත් විදිහේ දේවල් තියෙන මියුසියම් එකක්. මේ මියුසියම් එකේ එක එක කොටස් තිබ්බා. දැන් අපි මේ ඉන්නේ සයන්ස් මියුසියම් එක පැත්තේ. ඉතින් අපේ ලොකු පුතා හැමනම් පුදුම විදියට ආස වුණා මේකේ තියෙන දේවල් වලට. මෙන්න මේ මියුසියම් කොටසේ තියෙන්නේ එක එක විදිහේ කරත්ත. මම නම් කවදාවත් දැකලා තිබ්බේ නැති විදිහේ කරත්ත තිබ්බා මේකේ. ඉස්සර කාලේ ඉඳලම තිබ්බේවා. ඉතින් ඔයාලත් මේක ඉස්සරහට බලාගෙන යන්නකෝ මේ විදිහේ කරත්ත ඔයාලත් දැකලා තියෙනවද කියලා. ඔන්න අපි කරත්ත ටික බලලා දැන් ආවේ එක එක විදිහේ සත්තු ඉන්න තැනකට.
ඔන්න ඉතින් මේ මියුසියම් එකත් බලලා අපි හවස් වෙලා ආවා තවත් ගාඩන් එකක් බලන්න. මේ ටූම්බා වල ගාඩන්ස් මාර ගොඩක් තියෙනවා. ඉතින් ක්වීන්ස්ලන්ඩ් වල ගාඩන් සිටි කියලා තමයි කියන්නේ ටූම්බා වලට. ස්ප්‍රින්ග් එකේදී ලොකුවට ෆ්ලවර් ෆෙස්ටිවල් එකක් එහෙම තියෙනවා ටූම්බා වල. ඉතින් අපිට නම් ඉතින් ඒ විදිහට නම් මල් බලා ගන්න උනේ නැහැ. ඒ වුණත් මේ ඕටම් එක වුණත් සමහර තැන්වල මේ විදිහට ලස්සනට මල් පිපිලා තිබ්බා. ඔන්න ඉතින් බබාලට සෙල්ලම් කරන්න ආයෙත් එක්කරගෙන ඇවිල්ලා අපි හවස් වෙනකම්ම වගේ මෙතන හිටියා. ඊට පස්සේ ඉතින් යාළුවගේ ගෙදර ගියා අපි. ඊට පස්සේ ඉතින් පහුවදා අපි බ්‍රිස්බේන් වලට යන්න තමයි මේ පිටත් වෙන්නේ. පුදුම දුකක්. ඉතින් අපි ගොඩ කාලෙකින් හම්බුනේ. ඉතින් දවස් දෙකක් හොඳටම මදි ඉතින් අපිට. ඒ වුණාට ඉතින් මොනවා කරන්නද? අපි ඉතින් දැන් මේ අද බ්‍රිස්බේන් යන ගමන් තමයි ඉන්නේ. බ්‍රිස්බේන් ගිහිල්ලා අපි කොහෙද ගියේ කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. මොකද දැනටමත් මේ වීඩියෝ එක ගොඩක් දිගයි. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. මගේ ඉදිරි වීඩියෝසුත් බලන්න කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.